අපි ඇවිල්ලා බදිගිරි වැවට. ඒතර මේ ඇවිල්ලා බදිගිරි වැවේ වතුර ටික පිට අර ගන්නවා. ඔයාලා පේනවා ඇති. සරෝගේ වතුර ගන්නවා. මේ අපි අද ආවේ කොරළි අල්ලන්න. ඉතින් අපි කොරළිය මේ විදිහට ගලවනවා ඉස්සෙල්ලා. නෙත් නැහැ ඉතින්. පුළුවන් විදිහට ගලවනවා. මේ මං අල්ලපු පළවෙනි කොරළිය. මේ දෙන්න හොඳ සයිස් එකේ කල්ලලා තියෙන්නේ. මේ දෙවෙනි එක අපේ නංගි ඇල්ලුවේ. ටිකක් දඟයි. අපි අල්ලපු පළවෙනි කොරළිය කොහොම සයිස් එකකින්ද? මේ සයිස් එකේ කොරළි ඉන්නේ. මෙතන අල්ලන්නේ අපි. මේ සයිස් කොරළි මං අල්ලපු පළවෙනි එක. ලාභේ වීඩියෝ එක බලමු සම්පූර්ණයෙන්. කොරළි කොච්චර කැල්ලෙනවද කියලා. ඔන්න අපි ඊට පස්සේ ආවා ඔය අනිත් පැත්තට ආවම කට්ටිය දැල් දාන මාළු අල්ලනවා. ඉතින් මේවා සාමාන්‍යයෙන් පාදල් වලට අවුච්ච මාළු. මේවලට පේන නැත්තේ මේවල ජපන් කොරළි. ඔන්න මේ විදිහට තමයි පාදල් දාන්නේ. ඒකත් හරියටම මාදල් විදිහට තමයි දාලා තින්නේ. අර බලන්න පොඩි ළමයි දෙන්නෙක් අදිනෝ දල. ඉතින් ඒ විදිහට තමයි මාදලක් දාන්නේ. ඉතින් ඒ විදිහට තමයි මේක දාලා තින්නේ. දැන් ඔය ළමයිගේ අතේ පේන ඇති ළමෙක් කෙනා ඉස්සරහට. ඉතින් එයාගේ අතේ තින්නේ ජපන් කොරළියෙක්. සාමාන්‍යයෙන් ලොකු සයිස් ජපන් කොරළි. ග්‍රෑම් ගන්න හරියටම කියන්න අමාරුයි. සාමාන්‍යයෙන් ලොකු සයිස් කොරළියෙක් තමයි මේ ඉන්නේ. මේකත් මාර විදිහට වටින මාළුවෙක්. ඔයාලට පෙන්නන්නම් මේ බදිකිරි වැවේ අපි දාපු මාදල. මේ තමයි මාදල. බලන්නකෝ අදිනෝ දෙපැත්තේ. ඉතින් මේ විදිහට තමයි මම කිව්වේ කලින්. අර මොහොතේත් අපි මාදල දින්නේ. ඒ විදිහට තමයි අල්ලන්නේ. මේකෙත් මාළු වට වෙලා තියෙනවා. ඉතින් මේකේ අල්ලපු මාළු ටික තමයි අර කලින් අපි පොර බෑග් එකේ ඔයාලට පෙන්නුවේ. අපි බලමු. ඒතර මේකේ කී දෙනෙක් වගේ තව ඇල්ලෙයිද කියලා. ඔන්න ඉතින් තව කොරළියෙක් අහුවෙලා තියෙනවා දැලට. ඉතින් මේ තියෙන්නේ ජපන් කොරළියෙක්. ඉතින් මේ මාළුව දුවද්දි මේ දැලේ පැටලෙනවා. ඉතින් ඔයාලට පේනවා ඉතින් දෙපැත්තෙම වට වෙලා තියෙන්නේ. එහෙම දුවද්දි තමයි මේ මාළුව පැටලෙනවා. නයිලොන් වගේ තියෙන දැල. ඉතින් මේවට පැටලෙනවා. ඔයාලට පේනවද මේ මාළුවගේ දියරයක් වගේ යනවා. ඒකට අපි නම් හිතන්නේ දියර කියලා. ඔයාලට මොනවද හිතන්නේ මේ යන දියර? මෙතනදී තව මාළුවෙක් අහු වෙනවා. ඉතින් මේ ඇවිල්ලා ඉන්නේ වැව් බට්ටෙක්. ඉතින් මේ ඇවිල්ලා ලංකාවේ වැව් වල ඉන්න ආවේනික මාළු වර්ගයක්. වැව් බට්ටෝ කියන්නේ. මෙයාලත් කිව්වම මාර රස මාළුවෙක්.